ඔබත් ලක්ෂ 70කට ආසන්න මුදලක් වියදම් කරලා 4-wheel ට්‍රැක්ටරයක් මිලදී ගන්නද යන්නේ? නවතින්න. මොකද හේතුව ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න හිතනවා නම් ඊට කලින් සම්පූර්ණයෙන්ම මේ වීඩියෝව බලලා ඉන්න. ඊට පස්සේ ඔබ තීරණය කරන්න තමන් ගන්න යන ට්‍රැක්ටරේ මොකද්ද? ඇත්තටම මම ට්‍රැක්ටරයක් මිලදී ගන්නවද කියලා. අයිබෝන් හැම දිනාටම අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා Agri Gadgets YouTube channel එකට. ඉතින් අද දවසේ මම කතා කරන්න යනවා New Holland 4710 4-wheel ට්‍රැක්ටරය සම්බන්ධව. ඇත්තටම මේකෙදී අපි කතා කරනවා මේ ට්‍රැක්ටරේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒ වගේම මේ ට්‍රැක්ටරය ලංකාවේ තියෙන අනිත් ට්‍රැක්ටර් වර්ග සමග සංසන්දනාත්මකව අරගෙන අපි බලනවා මේ ට්‍රැක්ටරේ ඇත්තටම ඔබට මිලදී ගන්න එක කොයිතරම් වැදගත් වෙනවද නැද්ද කියන එක. මේ වීඩියෝව කිසිම හේතුවක් නිසා ප්‍රොමෝෂන් වීඩියෝ එකක් හෝ ගෙවීමක් කිරීමක් නිසා සිදු කරපු වීඩියෝ එකක් නෙවෙයි. මෙය අපි සම්පූර්ණයෙන්ම තාක්ෂණික වශයෙන් ඉවලුවේට් කරලා ට්‍රැක්ටරේ තියෙන තාක්ෂණික කරුණු ඉවලුවේට් කරලා සහ ප්‍රායෝගික භාවිතය තුලින් අපි අත්දැකපු කරුණු හරහා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි මේ කරුණු අතරේදී විශේෂයෙන් ඔබව දැනුවත් කරනවා එන්ජින් එක සම්බන්ධව, ට්‍රාන්ස්මිෂන් පද්ධතිය සම්බන්ධව, හයිඩ්‍රොලික් පද්ධතිය, PTO පද්ධතිය, ෆුවල් සිස්ටම් එක, ඊළඟට ඔපරේටර්ගේ ඒ ඔපරේටර් කම්ෆර්ට් එක සම්බන්ධව, මේන්ටේනන්ස් කටයුතු, එහෙම නැත්නම් සේවා සහ නඩත්තු කටයුතු සම්බන්ධව, ඒ වගේම ට්‍රැක්ටරේ ඇති විශේෂත්වයන්, අඩුපාඩු මොනවා හරි තියෙනවද, ඒ වගේම මේ වඩාත් වැදගත් කරුණු මොනවද කියන එක සම්බන්ධව. ඉතින් මේකෙදි මම විශේෂයෙන් ඔබට කියන්න ඕනේ, ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න ගියාම ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි මේ ට්‍රැක්ටර් එකේ හෝස් පවර් ගාන කීයද කියන එක. රයිට්, ඒ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. නමුත් මම අර කලින් කිව්වා වගේ ට්‍රැක්ටර් එක සියලුම පර්ෆෝමන්ස් සම්බන්ධව හෝස් පවර් එක විතරක් නෙමෙයි බලපාන්නේ. එන්ජින් එකේ තියෙන තවත් කරුණු ගොඩක් බලපානවා. ඇත්තටම මේ ට්‍රැක්ටරයක් ෆීල්ඩ් එකේ නියම පර්ෆෝමන්ස් වලින් වැඩ කරනවාද කියන එක රඳා පවතිනවා එන්ජින් එකේ ඩිස්ප්ලේස්මන්ට් වොලියුම් එකට, එන්ජින් එකේ ටෝක් එක, එන්ජින් එකේ බෑකප් ටෝක් එක, ට්‍රාන්ස්මිෂන් පද්ධතිය, ට්‍රැක්ටරේ බර, ටයර්ස් වල තත්ත්වයන් සහ ප්‍රමාණයන්, ඒ වගේම ගියර් රේෂියෝස්. ඉතින් මෙන්න මේ හැම දෙයක් සම්බන්ධවම මම අද දවසේ ඔබට ඉතාම පැහැදිලි විස්තරයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් New Holland 4710 ට්‍රැක්ටරේ එන්ජින් CC එක, එහෙම නැත්නම් ඩිස්ප්ලේස්මන්ට් වොලියුම් එක, ගොඩක් දෙනෙක් මේකට කියනවා එන්ජින් එකේ කැපැසිටි එක කියලා. නමුත් හරිම වචනය එන්ජින් එකේ ඩිස්ප්ලේස්මන්ට් වොලියුම් එක ගත්තොත් 2931යි කියුබික් සෙන්ටිමීටර් තියෙනවා. ඉතින් අපි මෙන්න මෙහෙම හිතමු. උදාහරණයක් විදියට ගත්තොත් මේ කිලෝ 50ක බර වස්තු දෙකක් මිනිස්සු දෙන්නෙක් අරගෙන යනවා. එක්කෙනෙක් අපි ගත්තොත් එහෙම හොඳට වැඩුණු ශක්තිමත් පුද්ගලයෙක්. තව කෙනෙක් ගත්තොත් එයා අවුරුදු 18ක විතර ඒ තරම් හොඳට ඇඟපත වැඩුණේ නැති කෙනෙක්. අපි දැක්කොත් අපිට බොහොම පහසුවෙන් පේනවා අර ශක්තිමත්ව හොඳට වැඩුණු වැඩිහිටි පුද්ගලයා මේ බොහොම පහසුවෙන්, ඒ වගේම ලොකු ආයාසයක් යොදන්නේ නැතුව මේ බර අරගෙන යනවා. ඉතින් අර ට්‍රැක්ටර් එන්ජින් එකත් අන්න ඒ වගේ තමයි. එතකොට සිලින්ඩර් කැපැසිටි එක නැත්නම් සිලින්ඩර් වොලියුම් එක වැඩි නම් එයාට ඒ ලොකු බර පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ සිලින්ඩර් එකේ වොලියුම් එක වැඩි කියන්නේ වැඩි වාතයේ ප්‍රමාණයක්, එහෙම නැත්නම් වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් සිලින්ඩර් එක ඇතුළට, එන්ජින් එකේ සිලින්ඩර් එක ඇතුළට ඇතුල් වෙනවා. ඒ වගේම සිලින්ඩර් එකට, එහෙම නැත්නම් කම්බෂන් චේම්බර් එක ඇතුළට, නැත්නම් දහන කුටීරය ඇතුළට එන ඩීසල් ටික නැත්නම් ඉන්ධන ටික වඩාත් කාර්යක්ෂමව දහනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අඩු RPM එකකදී නැත්නම් එන්ජින් එකේ වේගය අඩු වගේකදී ලොකු ටෝක් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ එන්ජින් වලට. ඉතින් ඒ නිසා එන්ජින් එකට එන පීඩනය, ස්ට්‍රෙස් එක අඩු වෙනවා. මේ එන්ජින් එකේ කල් පැවැත්ම වැඩි වෙනවා. මේ එන්ජින් එක ඉක්මනින් හානි වෙන්න තියෙන අවස්ථාව
අඩුයි. ඉතින් අන්න ඒ නිසා මම ඔබට කියනවා ගොඩක් වෙලාවට ඔබ මාකට් එකේ තියෙන ට්‍රැක්ටර්ස් ගත්තහම මේ හෝස් පවර් 47 ගත්තත් 50 ගත්තත් 45 ගත්තත් ගොඩක් ලංකාවේ මාකට් එකේ තියෙන ට්‍රැක්ටර්ස් වල තියෙන එන්ජින් වල CC එක නැත්නම් එන්ජින් එකේ ඩිස්ප්ලේස්මන්ට් වොලියුම් එක වෙන්නේ 2500යි cc සහ 2700යි cc වගේ අතර ප්‍රමාණයක්. නමුත් අපි ගත්තොත් මේ නිව් හොලන්ඩ් ඉවිකෝ එන්ජින් එක ගත්තාම මේක ඉතාලි එන්ජින් එකක්. මේකේ cc එක 2931ක් තියෙන නිසා මේක ඇත්තටම හොඳ රේන්ජ් එක තියෙන ගොඩාක් පුලින් පවර් එකක් තියෙන මේ හොඳ හල්පැවැත්මක් සහිත එන්ජින් එකක්. ඉතින් ඒ නිසා ඉදිරියේදී ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න යනවා නම් හෝස් පවර් එක වගේම විශේෂයෙන් මතක තියාගන්න එන්ජින් එකේ ඩිස්ප්ලේස්මන්ට් වොලියුම් එක කීයද කියලා බලන්න. ඊළඟට මම ඔබට කියපු දෙයක් තිබුණා එන්ජින් ටෝක් එක. එන්ජින් ටෝක් එක කියන එක මෙච්චරම වැදගත් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා ටෝක් එකයි පවර් එකයි නැත්නම් හෝස් පවර් එකයි කියන්නේ දෙකම එක වගේ දෙයක් කියලා. සම්පූර්ණයෙන්ම වැරදි. ටෝක් එක කියන්නේ එකක්, හෝස් පවර් එක නැත්නම් පවර් එක කියන්නේ තවත් දෙයක්. ඔබට මේක මෙන්න මෙහෙම තේරෙයි. දැන් උදාහරණයක් විදියට හිතන්න ඔබේ ඇඟේ තියෙන ශක්තිය. රයිට්? ඔබේ ඇඟේ තියෙන පවර් එකෙන් ඔබ බයිසිකලයක් පැදගෙන යනවා. මේ හිතන්න මේක අර සාම්ප්‍රදායික බයිසිකලයක් නෙමෙයි. ගියර් තියෙන බයිසිකලයක්. ඒතකොට ගියර් තියෙන බයිසිකලයක් ඔබ පැදගෙන යනකොට අඩු ගියර්ස් වලදී කන්දක ඔබට බයිසිකලේ පහසුවෙන් පැදගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ හයි ගියර් එකකට දාලා බයිසිකලේ පැදගෙන ගියොත් මොකද වෙන්නේ? කන්දේ ඉහළට යන්න බයිසිකලය ඉදිරියට යන වේගයත් අඩු වෙනවා. ඒ වගේම මේ බයිසිකලය නවතින්න පුළුවන්. ඒ කියන්නේ හරි අමාරුයි වැඩි ගියර් එකක බයිසිකලය පැදගෙන කන්දේ උඩට යන්න. ඉතින් මේකෙදී මොකද වෙන්නේ? මේකට හේතුව තමයි මේ පුලින් ෆෝස් එක. එහෙම නැත්නම් ඇදුම් බලය. බයිසිකලේ ඉදිරියට ඇදගෙන යන බලය අඩුයි. මෙන්න මේක මේ විදියටම ට්‍රැක්ටරයටත් බලපානවා. මේ ඇදුම් බලය පුලින් ෆෝස් එක. එහෙම නැත්නම් මෙන්න මේකට අපි කියනවා ටෝක් එක කියලා. ඉතින් ඔබ විශේෂයෙන් ට්‍රැක්ටරයක් ගැන සැලකිලිමත් වෙද්දී අපි ඇත්තටම ට්‍රැක්ටර් මිලදී ගන්නේ තරඟ වේගයෙන් තරඟයකට යන්න නෙමෙයි. එහෙමනම් අපි ඒකට කාර් එකක් වගේ එකක් ගන්නවා. නමුත් මෙහිදී ට්‍රැක්ටරයක් විශේෂයෙන් ගන්න ඔබට මේ කුඹුරු වල වගේ ලොකු ලෝඩ් එකක වැඩ කරන්න. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට ඔබ මිලදී ගන්නා ට්‍රැක්ටරේ ඇදුම් බලය එහෙම නැත්නම් ටෝක් එක හොඳ ඉහළ අගයක තියෙනවා නම් ඒ ට්‍රැක්ටරේට ලොකු ලෝඩ් එකක් අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ලොකු ටෝක් එකක් තියෙනවා. කියන්නේ එන්ජින් එකට එන ට්‍රැක්ටරේ ඉදිරියට යෑමට එන බාධකයන් මැඩගෙන ට්‍රැක්ටරේට ඉදිරියට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න හිතනවා නම් එන්ජින් එකේ හෝස් පවර් එක වගේම එන්ජින් එකේ කැපැසිටි එක එහෙම නැත්නම් ඩිස්ප්ලේස්මන්ට් වොලියුම් එක වගේම එන්ජින් ටෝක් එක ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එන්ජින් ටෝක් එක වැඩි ට්‍රැක්ටරයකට ඔබට යන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් මේකෙදි විශේෂයෙන් ගත්තාම අපි ගත්තොත් එහෙම අපි මෙහෙම හිතමු මේ අපි ගොඩක් වෙලාවට ට්‍රැක්ටරේට රොටවේටරයක් එක්ක පාවිච්චි කරනකොට මේ ට්‍රැක්ටරේටන් ලෝඩ් ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. මොකද ට්‍රැක්ටරයක් ඩ්‍රයිව් කරපු කෙනෙක් නම් රොටවේටරයක් එක්ක ඔබට ඒක දැනෙනවා ඇති. කුඹුරේ තත්ත්වයන් අනුව ට්‍රැක්ටරේ හරවන අවස්ථාවලදී සහ ඉරුම් අවස්ථාවලදී මේ එන ලෝඩ් එක වැඩි වෙනවා. ඉතින් ඒතකොට ට්‍රැක්ටරේ ඉදිරියට ඇදගෙන යන්න මේ ඇදුම් බලය එහෙම නැත්නම් ටෝක් එක හොඳට තියෙනවා නම් ඔබට ඇත්තටම අන්න ඒ වගේ ට්‍රැක්ටරයක් ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ටෝක් එක වැඩි නම් හොඳ පුලින් පවර් එකක් තියෙනවා. හොඳට රොටවේටරේ වැඩ කරලා නියම ආකාරයෙන් පොළව බිම් සැකසීම සිද්ධ වෙනවා. ඒ බිම් සැකසීම නියමාකාරයෙන් වෙනවා. ඒ වගේම
එන්ජින් එක නවතින්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් අන්න ඒක නිසා ඔබට විශේෂයෙන් කියන්න ඕනේ ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්නකොට එන්ජින් ටෝක් එක ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් නිව් හොලන්ඩ් 4710 ට්‍රැක්ටරේ ගත්තොත් එන්ජින් ටෝක් එක මේක නිව්ටන් මීටර් 191ක් තියෙන නිසා මේක හොඳ අගයක්. ඔබට බය නැතුව ඔබේ අවශ්‍යතාවලට පාවිච්චි කරන්න පුළුවන් අගයක ට්‍රැක්ටරේ ටෝක් එක තියෙන. ඊළඟට ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ තවත් දෙයක්. ලංකාවේ මං හිතන්නේ ට්‍රැක්ටර් මිලදී ගන්න අය, ට්‍රැක්ටර් ගැන කතා කරන අය, ට්‍රැක්ටර් විකුණන අය මේ ගොඩක් දෙනෙක් දන්නේ නැති කාරණයක් තියෙනවා. මේක ඇත්තටම ගොඩාක්ම දෙනෙක් දන්නේ නැහැ. බෑකප් ටෝක්. විශේෂයෙන් ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්නවා නම් ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි ට්‍රැක්ටරයේ බෑකප් ටෝක් එක මොකක්ද කියලා. මම මුලින් කිව්වේ එන්ජින් එකේ ටෝක් එක. දැන් කියන්න හදන්නේ ට්‍රැක්ටරයේ එන්ජින් එකේ තියෙන බෑකප් ටෝක් එක මොකක්ද කියලා. අපි මේ හිතමු කුඹුරක් වැඩ කරන ට්‍රැක්ටරයක් උදාහරණයට අරගෙන අපි මේක පැහැදිලි කරමු. අපි හිතමු මේ මඩ සහිත රුම් සහිත කුඹුරක රොටවේටරයක් දාලා ට්‍රැක්ටරයක් වැඩ කරනවා. මේ අපි හිතමු ගොඩක් තද පොළවක මේ රොටරි බ්ලේඩ් එක වදිනවා. මොකද වෙන්නේ? එන්ජින් එකට ලොකු ලෝඩ් එකක් ඇවිල්ලා එක්ක මේ වගේ අවස්ථාවලදී මොකද වෙන්නේ? මේ සමහර එන්ජින් වල RPM එක ඩ්‍රොප් වෙනවා, අඩු වෙනවා වේගයෙන්. හැබැයි මේ විශේෂයෙන් ගත්තොත් බෑකප් ටෝක් එක වැඩි නම් එහෙම මේ එන්ජින් එක නවතින්නේ RPM එක අඩු වෙලා, එන්ජින් එකේ වේගය අඩු වෙලා එන්ජින් එක නවතින්න තියෙන අවස්ථාව අඩුයි. එහෙම නැත්නම් මම මේක තවත් උදාහරණයකින් ඔබට කිව්වොත් ඔබ හිතන්න ලොකු ලෝඩ් එකක් අරගෙන කන්දක ට්‍රේලර් එකක් අමුණගෙන ට්‍රැක්ටරයක් යනවා. ඒතකොට කන්දේ නගින්න එන්ජින් එකට එන ලෝඩ් එක වැඩි වෙනවා. මේ බෑකප් ටෝක් කියන එක හොඳට තියෙනවා නම් මේ එන්ජින් එකේ RPM එක ඩ්‍රොප් වෙන්නේ නැතුව මේ ගමන අපිට ගියර් මාරු කරන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ට්‍රැක්ටරේ බෑකප් ටෝක් එක අඩුයි නම් මොකද වෙන්නේ? එන්ජින් එකේ RPM එක එහෙම නැත්නම් එන්ජින් එකේ වේගය අඩු වෙලා අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟ ගියර් එකකට අපිට ගියර් මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන් ට්‍රැක්ටරයක් මිලදී ගන්නවා නම් එන්ජින් එකේ බෑකප් ටෝක් එක කොච්චරද කියලා බලන්න. නිව් හොලන්ඩ් මේක 100ට ගානක් එන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ගොඩක් ට්‍රැක්ටර්ස් වල මේක 116 හෝ 116ට පල්ලෙහා තමයි තියෙන්නේ. හැබැයි නිව් හොලන්ඩ් ට්‍රැක්ටරේ තියෙන විශේෂත්වය තමයි මේකේ 118ක් බෑකප් ටෝක් එක තියෙනවා. ඉතින් මාකට් එකේ තියෙන ට්‍රැක්ටර් අතරින් බෑකප් ටෝක් එක වැඩිම ට්‍රැක්ටර් වලින් එකක් තමයි නිව් හොලන්ඩ් ට්‍රැක්ටර්. ඒ නිසා ඔබට හොඳ බෑකප් ටෝක් එකක් තියෙන ට්‍රැක්ටරයක් විදියට නිව් හොලන්ඩ් 4710 ට්‍රැක්ටරේ තෝරගන්න පුළුවන්. හොඳයි. අපි දැන් කරුණු ගණනාවක් කතා කරා එන්ජින් එකේ තියෙන මොනවා, ඒ කියන්නේ එන්ජින් එකේ තියෙන විශේෂත්වයන් මොනවාද සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න යනකොට කියලා. ඊළඟට මම ඔබට වඩාත් වැදගත් දෙයක් කතා කරන්න යනවා. එන්ජින් එකේ රේටඩ් RPM එක කියන එක. ඔය ගොඩක් ට්‍රැක්ටර්ස් වල සඳහන් කරලා තියෙනවා රේටඩ් RPM එක මෙන්න මෙච්චරයි කියලා. ඉතින් ගොඩක් ට්‍රැක්ටර්ස් ගත්තාම ලංකාවේ රේටඩ් RPM එකේ විදියට සඳහන් වෙන්නේ 2250ක්. නැත්නම් එන්ජිම ඒ රේටඩ් RPM කියන අවස්ථාවේදී එන්ජින් එක කැරකෙන වට සංඛ්‍යාව 2250ක්. නමුත් අපි නිව් හොලන්ඩ් ට්‍රැක්ටරේ ගත්තොත් නිව් හොලන්ඩ් 4710 ට්‍රැක්ටරේ රේටඩ් RPM එක වෙන්නේ 2100යි. ඒ කියන්නේ මාකට් එකේ තියෙන අනිත් ට්‍රැක්ටර්ස් වලට වඩා මේකේ රේටඩ් RPM එක ගොඩක් අඩුයි. ඉතින් අපි හිතමු මෙහෙම මේ ඔබේ වාහනය එන්ජින් RPM එක 4500 එක දිගට වැඩ කරනවා. ඊළඟට 3800 වැඩ කරනවා. ඉතින් ඔබ හිතන්න මේ ඔය ඔබ ළඟ වාහන දෙකක් තියෙනවා. එක වාහනයක එන්ජින් එක 4500ක එන්ජින් RPM එකකින් දිගටම වැඩ කරනවා. තව වාහනයක එන්ජින් එක 3800ක RPM එකකින් වැඩ කරනවා. එන්ජින් එක කැරකෙනවා. එතකොට ඔබ හිතන්න මේ අඩුවෙන් ගෙවෙන්නේ මොන එන්ජින් එකද කියලා. හරිම පහසුයි. එන්ජින් RPM එක අඩු
ට්‍රැක්ටරේ එන්ජිම ගෙවෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා ඔබට බය නැතුව නිව් හොලන්ඩ් 4710 ට්‍රැක්ටරේ ඔබට පේන්න තියෙනවා. මොකද මාකට් එකේ තියෙන මම කලින් කිව්වා වගේ අනිත් ගොඩක් ට්‍රැක්ටර්ස් වල රේටඩ් RPM එක වෙන්නේ 2250 හෝ ඊට වැඩිය ගයක්. නමුත් නිව් හොලන්ඩ් ට්‍රැක්ටරේ 2100ක් නිසා එන්ජින් එක ගෙවෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි අර එන්ජින් වලට සාපේක්ෂව. ඒ වගේ මේ විතරක් නෙමෙයි එන්ජින් එකේ වේගය අඩු නිසා එන්ජින් නොයිස් එහෙම නැත්නම් එන්ජින් එකෙන් නිපද වෙන අනවශ්‍ය ශබ්දයන් ගොඩක් අඩුයි. ඒ වගේම වේගය වැඩි වෙන්න ভাইබ්‍රේෂන්ස් වැඩි වෙනවා එන්ජින් එකේ. හැබැයි මේකේ රේටඩ් RPM එක අඩු නිසා එන්ජින් ভাইබ්‍රේෂන්ස් ගොඩක්ම අඩුයි. ඒ විතරක් නෙමෙයි ඇත්තටම එන්ජින් එක වට ගන්න වැඩියෙන් කැරකෙනවා කියලා කියන්නේ එන්ජින් එක කැරකෙන්නේ ඩීසල් දහනය කරලා. ඒ නිසා මේකේ වට ගන්න අඩු නිසා ඩීසල් පිච්චෙන ප්‍රමාණය වැඩි. කැරකෙන වට ගන්න අඩු නිසා එන්ජින් එකේ කල් පැවැත්ම වැඩි. ඒ වගේම ඔපරේටර්ට හරිම පහසුයි මේ ভাইබ්‍රේෂන් ශබ්ද බද්ද ගොඩක් අඩු නිසා. ඉතින් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න යනකොට අනිවාර්යයෙන්ම ඔබ මිලදී ගන්න ට්‍රැක්ටරේ රේටඩ් RPM එක මොකක්ද කියන එක ගැන සැලකිලිමත් වෙයි කියලා අපි හිතනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධව. ඔබ දැන් ඕනම ට්‍රැක්ටර් විකුණන ආයතනයකට ඩීලර් කෙනෙකුට ට්‍රැක්ටරයක් විකුණන කෙනෙකුට කතා කරොත් එහෙම ඒ හැම කෙනාම කියන්නේ තම තමන්ගේ ට්‍රැක්ටර් එකේ හොඳට ඩීසල් වැඩ කරනවා කියලා. හැබැයි මේ කතාවේදී මම මුලින්ම දෙයක් සඳහන් කරන්න ඕනේ. ට්‍රැක්ටර් එක ඩීසල් ඒ කියන්නේ ෆුවල් කන්සම්ප්ෂන් එක එහෙම නැත්නම් ෆුවල් එෆිෂන්සි එක ඉන්ධන දහනය වෙන ප්‍රමාණය හෝ ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධව කතා කරද්දී පළවෙනියෙන්ම කියන්න ඕනේ මේකට ගොඩාක් බලපානවා ට්‍රැක්ටරේ වැඩ කරන පරිසරය, ට්‍රැක්ටරේගේ ට්‍රැක්ටරේ ඔපරේට් කරන පුද්ගලයාගේ ඔපරේට් කරන ස්ටයිල් එක, යන ගියර්ස් ඒවා ඔක්කොම බලපානවා. හැබැයි අපි හිතමු ඒ ඔක්කොම පර්ෆෙක්ට් හරි නියම කන්ඩිෂන් එකක තත්වයක තියෙනවා නම් අන්න ඒ වෙලාවේදී අපිට ට්‍රැක්ටරේක ඉන්ධන දහනය වෙන ප්‍රමාණය මේ ට්‍රැක්ටරේ කොච්චර හොඳට ඉන්ධන වැඩ කරනවද, ඩීසල් පිච්චෙන ප්‍රමාණය කොච්චර අඩුද වැඩිද කියලා දැනගන්න පුළුවන් SFC රේට් එක කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ SFC රේට් එක ස්පෙસિෆික් ෆුවල් කන්සම්ප්ෂන් කියන එක අපි අනිවාර්යෙන් ට්‍රැක්ටරයක් මිලදී ගැනීමේදී බලන්න ඕනේ. ඔබ ඇත්තටම ඩීසල් වැඩ කරනවාද කියලා බලන්නේ කාගෙන් හරි අහලා. නමුත් ඒවා නිවැරදි අගයන් නෙමෙයි. ට්‍රැක්ටර් එක හරියටම ඩීසල් වැඩ කරන විදිය ගැන හරි අදහසක් ගන්න නම් ඒ ට්‍රැක්ටරේ SFC රේට් එක මොකක්ද කියලා අහන්න. නිව් හොලන්ඩ් ට්‍රැක්ටර් එක ගත්තොත් SFC රේට් එක සඳහන් වෙන්නේ 255ට වඩා අඩුයි කියලා. මේකෙන් කියවෙන්නේ හෝස් පවර් එකක් හදන්න කොයිතරම් ඩීසල් මිලිග්‍රෑම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියන එක. ඉතින් මාකට් එකේ තියෙන අනිත් ගොඩක් ට්‍රැක්ටර්ස් ගත්තාම ඔබට දැනගන්න පුළුවන් වෙයි මේ ගොඩක් ට්‍රැක්ටර්ස් වල මේ දැන් කොයිතරම් මේ ඒ කියන්නේ ගොඩක් ට්‍රැක්ටර්ස් වල මේ SFC රේට් එක 265යි 275යි සමහර ඒවායි 280 ප්‍රමාණයට යනවා. ඉතින් ඔබට පැහැදිලිවම තේරෙනවා මේ SFC රේට් එක වැඩි නම් ඒ වගේ ට්‍රැක්ටර් වල ෆුවල් කන්සම්ප්ෂන් එක එහෙම නැත්නම් ඉන්ධන දහනය ගොඩක් වැඩි. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාකට් එකේ තියෙන අනිත් ගොඩක් ට්‍රැක්ටර් වල SFC රේට් එක තියෙන්නේ 265යි 285යි අතර. නමුත් නිව් හොලන්ඩ් 4710 ට්‍රැක්ටරේ SFC රේට් එක නැත්නම් ඉන්ධන දහනය පිළිබඳව වෙන ප්‍රමාණය පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. ඒ රීඩින් එක විදියට තියෙන්නේ 255ට වඩා අඩු වගේක. ඉතින් ඒ නිසා බොහොම පැහැදිලිව ඔබට නිව් හොලන්ඩ් 4710 ට්‍රැක්ටරේ ඩීසල් ඉතාමත් හොඳින් කාර්යක්ෂමව වැඩ කරනවා. ඩීසල් පිච්චෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා. ඉතින් අන්න ඒ නිසා ඔබට මම විශේෂයෙන් මතක් කරනවා ඔබ ට්‍රැක්ටරයක් මිලදී ගන්න යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ ට්‍රැක්ටරේ SFC රේට් එක මොකක්ද කියලා බලන්න සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.
හොඳයි. අද දවසේ අපි කතා කරා ඇත්තටම ට්‍රැක්ටරයක් ඔබ මිලදී ගන්න යනවා නම් ට්‍රැක්ටරේ මිලදී ගැනීමට පෙර ඔබ මොන වගේ කරුණු සම්බන්ධවද සැලකිලිමත් වෙන්නේ කියලා. ඇත්තටම මේ අවස්ථාවේ අපි ඔබ සමග කතා කරේ පළවෙනි කොටසෙන් එන්ජින් එක සම්බන්ධ ඔබ විසින් දැනගත යුතු කරුණු මොනවද ට්‍රැක්ටරයක් මිලදී ගන්න යනවා නම් කියලා. හැබැයි ඉදිරියේදී අපි මේක දෙවෙනි කොටසින් සහ තුන්වෙනි කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවස්ථාවල ඔබ ට්‍රාන්ස්මිෂන් පැත්ත සම්බන්ධව මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ, PTO එක සම්බන්ධව, ඉලෙක්ට්‍රිකල් පද්ධතිය සම්බන්ධව, සර්විස් ඇන්ඩ් මේන්ටේනන්ස්, එහෙම නැත්නම් සේවා සහ නඩත්තු කටයුතු පිළිබඳව, ඒ වගේම විශේෂයෙන් ඔබ මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ ආදායම් වියදම් ගැන ඒ ට්‍රැක්ටරේට අදාළව. ඉතින් මේ වගේ ඔබ ට්‍රැක්ටරයක් ගන්න හිතනවා නම් මෙන්න මේ වීඩියෝ සීරීස් එක බලන්නේ නැතුව නම් ට්‍රැක්ටරයක් ගන්න එපා. මොකද ඔබ අද කාලේ වෙනකොට සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන හෝස් පවර් 45-50 රේන්ජ් එකේ ට්‍රැක්ටර් එක මිල ආසන්න වශයෙන් ලක්ෂ 70ක් විතර වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ විශාල මුදලක් වියදම් කරන්න කලින් මේ වීඩියෝ පෙළ නරඹන්න ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා නැවත වරක් Agri Gadgets YouTube channel එක subscribe කරන්න. මේ වගේ වටිනා වැඩසටහන් ඔබට ඉතා ඉක්මනින් නරඹන්න පුළුවන් වෙනවා. ඉතින් හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සෑම දිනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්. අපි දෙවෙනි කොටසෙන් නැවතත් හමු වෙමු.